මේ පුංචි ඡන්දයෙන් NPP එකට මොකක්ද වුනේ 165ක් තිබ්බ NPP එක ඇයි මෙන්න මේ 140 ගානකටපත් වුනේ number 1 you never kept on the promises you had given when a brand performs a brand gives a promise මෙන්න මේ promise එක මේ brand එක දුන්නේ නැහැ එතකොට ඒ promise එකේ තියෙන සත්‍යභාවය පොඩ්ඩක් අඩු වෙනවා උදාහරණයකට කිව්වා නම් අරය වල්ලනවා මෙයා වල්ලනවා අතනින් සල්ලි ගේනවා කියලා කිව්වා ඔය එකක්වත් අද වෙනකන් උන්නේ නැහැ මාස 6ක් 7ක් ගිහිල්ලා ඉවර වෙලා. අංක 2 the issues in consistency. අතරම NPP එකට මාර තැනක් තිබ්බා ඒ තැන තාම තියනවා that there is a lot of educated people academics professors මේක පිටිපස්සේ ඉන්නවා කියලා. හැබැයි කතානායකතුමාගේ ડોක්ටරේට් එක ප්‍රශ්නයක් වෙනකොට ඒ ප්‍රශ්නෙත් එක්ක දැන් මාස 4ක් ගිහිල්ලත් තාම හරි විසඳුමක් නැහැ. ඒකෙන් මෙන්න මේ සත්‍යභාවය සෑහෙන්න කැඩුණා. ඉතින් එහා ගොඩක් දේවල් වුණා. අංක 3 when you canvas for voting මේ ඡන්දෙට යද්දී මාකට්ස් බලන එක මාකට් සඳුර ගන්න එක හොඳයි. ඒක අපිට මේ පාර පේනවා සජබ ඡන්දලාගේ ඒ ඡන්ද ගාන වැඩි වෙනකොට. මේ ඔක්කොම එකට එකතු කරලා බැලුවොත් ඒගොල්ලන්ගේ තියෙන ඒ පොපියුලාරිටි එක අඩු වෙලා තියෙනවා. ඔය පොපියුලාරිටි එක ආයිත් ගන්න නම් මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඉදිරියට එන්න ඕන ඔක්කොම ප්‍රශ්න ගැන බලලා ඒකට විසඳුමක් දෙන්න ඕනේ.